Hello guys! ඔන්න ඉතින් මම තවත් vlog එකකින් එන්න යන්නේ. මේ පාරත් වත්සලාක්කලත් එක්ක මම යනවා සීගිරියට for the first time. ඉතින් අපි පාන්දර 4ට තමයි ගමන පටන් ගත්තේ වත්සලාක්කයි ගෙදර ඉඳලා. ඉතින් අපි කන්නේ නැවතුවම තමයි මම ආයි නැගිටින්නේ. එතකොටත් අපි දඹුල්ලට ඇවිල්ලා ඉවරයි. ඉතින් මම ගත්තේ කිරිබතුයි ඇඹුල් තියාලුයි පරිප්පුයි එහෙම උයි කිරි කෝපි එකකුයි. ඊට කලින් දවසෙත් රෑ වෙනකන් ඇහැල්ලා හිටියේ හින්දා එනකම්ම නිින්ද ගියා. කන්න නවත්තරුවා කියලා කිව්ව ගමන් තමයි නැගිට්ටේ. ඉතින් කොහොම හරි දඹුල්ලට වෙනකම්ම ගොඩක් හයියෙන් වෑන් එකේ ඇවිල්ලා තියෙනවා අපි. ඔන්න ඉතින් අපි සීගිරියට ආවා. දැන් ඉතින් මම සීගිරි නගින මේකේ තමයි ඉන්නේ. ඉතින් මම හැට් එකක් දාගෙන බෑග් එකත් එල්ලගෙන දැන් සීගිරි ගල බලා පෙනේ කියලා හිතාගෙන දැන් මේ ඉස්සරහට යනකොට අපේ යාළුවෙක් රට ඉන්නේ යත් කෝල් එකක් ගත්තා. ඉතින් යත් එක්කත් කතා කරලා හිටියා. ඉතින් ඔන්න ඔහොම දිග පාරක් තමයි තිබ්බේ. අර ඉතින් ඒක ගොඩාක් දුරට යන්න ටිකක් දුරට යන්න ඕනේ. ඉතින් මේ පාර දිගේ යනකොට මට මතක් වුණේ ගොඩාක් ෆිල්ම්ස් අනම්මනම් එහෙම මම හිතන්නේ මේ වයදවලක ගහලා තියෙන්නේ. ඒ වයේ තියෙන ගොඩාක් එන්වයරන්මන්ට්ස් මෙන්න මේ වගේ. ඔය මං කියන්නේ රජ කාලේ වගේ ෆිල්ම්ස් ගහලා තියෙන්නේ ඒවා. දැන් අපි ටිකට් ගන්න තමයි යන්න හදන්නේ. ඉතින් ටිකට් ගන්න තියෙන්නේ මෙන්න මෙතනින් ශ්‍රී ලංකන් කට්ටියට ෆොරෙන් කට්ටියට වෙනම තැනකින් තියෙන්නේ. අපි ටිකට් ගත්තා හතක්. අපි දැන් යන්නේ ෆොරෙන් ටිකට් ගන්න. ෆොරෙන් ටිකට් ගන්න වෙන තැනකට යනවා. අපිට නෙමෙයි. රිලව් එකෙන් ඇවිල්ලානේ වස්සලාක්ක ලොකු රිලව් පොඩි රිලව්. මම පෙන්නන්නම් හොඳේ. රිලව් දෙන්නව පෙන්නන්නම්. මේ ඉන්නේ පොඩි රිලව්. මේ ඉන්නේ පොඩි රිලව්. මේ ඉන්නේ ලොකු රිලව්. රිලව් දෙන්නයි. ඔයාගේ හරිම ලස්සනයි. උඩ ලස්සන තියෙන්නේ. කියන්නේ මම තම ගල සීගිරි ගල දැක්කේ නැහැ. හැබැයි පරිසරය හරියට ක්ලියර් පිරිසිදු ඒගොල්ලෝ ආස්වාස් කරනවා. ඉතින් ඔයාලා උනත් එනවනම් පොලිතින් කවර් එහෙම අතින් ගේන්න දෙන්නේ නැහැ. බොටල්ස් වල තියෙන පොලිතින් එක පවා ඒගොල්ලෝ කපලා අයින් කරනවා. මොකද මේ පරිසරය ඒගොල්ලන්ට ආරක්ෂා කරගන්න ඕන නිසා. ඔයාලත් එනකොට අනිවාර්යයෙන් පොලිතින් කවර් ඒව මේව ගෙනල්ලා මේව විනාශ කරන්න එපා. මේව මෙහෙම දැක්කම ඒ දවස්වල කොච්චර ලස්සන තිබුණා ඇතිද නේද? ස්වර්ණ වාහිනියකේ ගියා මතකද කාස්සප කියලා ටෙලිග්‍රෑම් එකක්. ඉතින් මමත් අන්නේ ටෙලිග්‍රෑම් එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒකෙන්. ඉතින් අද ගිහිල්ලා බලන ඇත්තටම කාස්සප රජු හදපු මාලිගාව මොන වගේද කියලා. අර කාටියේ ටිකට් අරගෙන මම එතන තිබිච්ච මේ පල්ලෙහාට වගේ යන්න තරක් තිබ්බා. එතන ගිහලා පොඩ්ඩක් මේව කර කරනකොට ඒ කට්ටිය බලන්න මම එතනට ගියා ඉතින් වස්සලක මේ රිලව් පැටව් දෙන්න. දැන් ඔන්න අපි චෙකින් වෙන්න යන්නේ සීගිරියට. ඉතින් එතනදී ෆොරිනර්ස්ලට වෙනෝමයි ශ්‍රී ලංකන්ස්ලට වෙනෝමයි තමයි යන්න තියෙන්නේ. ඒකේ අර QR කෝඩ් එකක් තියෙන එක ක්ලික් කරලා මොකක් හරි කරලා ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ලංකාවත් යම්තාක් දුරකට දැන් තාක්ෂණයෙන් දියුණු වෙලා තියෙනවා කියලා මට පේනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තිබුණේ. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් ඉස්කෝලවල වලින් ළමයි ඇවිල්ලා තිබුණා. අනේ අපි ඉස්කෝලේ යන කාලේ අපිව මේව ගෙනිච්චේ නෑ. අපි කොළඹ ඉඳන් දවසින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. හින්දා ඉන්න ඉස්කෝල වලින් අපිව ගෙනිච්චේ නැත්තේ. ඉතින් ගොඩක් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ ඉන්නේ ඉස්කෝලේ ළමයි දැක්කද ළමයි එනවා. දැන් ඉතින් අපි යන්න හදන්නේ. දැන් මෙතනින් උඩට නැගලා දැන් තමයි මම ෆුල් එක්සයිටඩ් වෙන උයි මෙච්චර ලොකු විදිහට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ඉඩක් තියෙන්නේ. ඉතින් ඒක දැකලත් මම මාරම කියන්නේ මේක මගේ ෆස්ට් ටයිම්. ඒ හන්ද මට ඒක හරිම වෙනස්.
මම මාරම හැපි. ඉතින් ටිකක් ඇතුළට යනකොට තමයි ඉතින් සීගිරි ගල පේන්නේ. ඉතින් ඒක ලොකු මාලිගාවක් බලද්දී අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. Nanti kita bilang kan? Aku mau ambil dulu. Ini spektra apa dah? Mau ambil dulu. Dulu aku mau ambil. Very big. Which one very big? Very big. The whole area is very big. I thought just the rock. Yeah. Huh. Can you belong? ඉතින් කොහොම හරි ඒක මාරම ලොකු ඒරියා එකක්. ඉතින් තාමත් කැනීම් කර එක එක දේවල් බලනවා. ඔය එක පොකුණු වර්ග අරම සමහරක් විට මේ ගාඩන් ඒරියා එක වෙන්නේ නැති මට ඒක ලොකුවටම මේව කරගන්න බැරි වුණා. ඒ ඔන්නෝක තමයි ගාලා. ඉතින් ඔන්න තමයි ගාලා නගින්න තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් මම වතුර බෝතල් ඔක්කොම මගේ පොඩි පම්මල්ලක් වගේ එකක් තියෙනවා කොහෙ ගියත් අරන් යන. ඉතින් ඒකට දාගෙන ඉතින් මම ඒකට දාගෙන තමයි ඔක්කොම ටික උඩට අරන් ගියේ. ඉතින් වත්සලක්කගේ අම්මාට උඩට රදිනවා හින්දා අපි පල්ලෙහෙන් ගියාව කියලා තමයි උඩට රදින්න පටන් ගත්තේ. ඉතින් පළවෙනි ස්ටෙප්ස් ටික. ඉතින් වත්සලක්කගේ අක්කයි අම්මයි මදුයි අපිත් එක්ක ගියේ වගේම අරගෙන ලපටව දෙන්නත් අපිත් එක්ක ගියා හොඳේ. ඔන්න අපි තාම සීගිරි ගල නගින්න නම් පටන් ගත්තේ නැහැ. තාම අපි අර ඒක ළඟට යන ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මේ ස්ටෙප්ස් ටිකෙන් පස්සේ තමයි අපි සීගිරි ගල නගින්න පටන් ගන්නෙ. ඉතින් ඔන්නෝ තමයි මේ තියෙන ඔන්න දැන් ටිකක් දුර ඇවිල්ලා මට පේන විදිහට. ඔව් දැන් සීගිරි ගල මතට එන ගමන් සිංහපාද හරියට එන ගමන් මේ හරිය වෙනකොට නම් පාටම වහන්සි අනිත් එක තමයි මාරම හුලඟ. ඒ හුලඟ ඇවිල්ලා පිස්සු හැදෙන හුලඟ මෙතන උඩ ඉඳලා බලනකොට මං හිතන්නේ මුළු නගරෙම පේනවා. නගරේ ගමම පේනවා. ඒ කියන්නේ කුඹුරු පේනවා හැම දේම පේනවා. හරිම ක්ලියර් එකට. Hi, Marcy. කොහොම හරි හති ඇර උඩට ඇවිල්ලා දැන් ওই සිංහපාදේ හරියට ඇවිල්ලා. සිංහපාදේ කියනවා තව මොකද්ද වෙනසක් දෙකක් කියලා කියනවා. ඉතින් ඔය හරියේ ගොඩාක් බඹරුන්ගේ අර මේවා බඹරුව ගහන්නේ යන්නේ ඒව ගහලා ගොඩාක් තිබ්බා. ඉතින් ඒ හරියේ බෝඩු තැන හැමතැනම වගේ දාලා තිනවා ශබ්ද කරන්න එපා එහෙම කියලා. මේ වෙනකොට ඉතින් ඔන්න උඩට ඇවිල්ලා ඉවරයි. ඉතින් මට වීඩියෝස් කරගෙන උඩටම එන්න අමාරුයි. Memang hari namaskar. Rest area. උඩටම ආවට පස්සේ එක ගහක් තියෙනවා. එක ගහක් නෙවෙයි ගහක් ගොඩක් තියෙනවා. ඒකට එක ගහක් තියෙනවා. ඒ හරිය ඉඳ ගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහලා අපි ඉඳගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ වීඩියෝ ටිකක් කරා. වීණවත්තලක්කගේ අක්කා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඒකේ උඩ සීරුවට මාව පටේ බලන්න ගියා. දැන් බහිනවා. පඩිපෙල් ගොඩක් තියෙනවා. වතුර කෙලින් උඩට ඇවිල්ලා. That's my advice. අන්න අවුයි.
ඊට දැන් බහිනවා. ඉතින් ඇත්තටම මේ දවස්වල මෙතන මොන වගේ තිබ්බද කියලා හිතා ගන්නවත් බෑ. අනිත් එක හරිම ලස්සනයි. ඒ වගේ තැනක අනේ මට ඒක හිතා ගන්න බැරි දෙයක්. අපි දැන් මේ හිමීමේ බහින ගමන් ඉන්නේ. නගින එක ලේසි වුණාට බහින එක ලේසි අවුලක් නැහැ. හුල්ලගත් එක තමයි පොඩ්ඩක් අවුල්. දැන් අපි පිටිසිතුවම් බලන්න යන්නේ. ඇන්ඩයාගේ අක්කා, මිනිහාගේ අක්කා. හරිද? හයි ගැස්. හයි. මම පල්ලා හැදෙන උඩට යන ගම මගේ පම්මල් අරන් ගිහද ඒගොල්ලන්ට දුන්න ආයෙ එනකොට අරන්. ඉතින් පිටිසිතුවම් තියෙන මෙන්න මෙහෙම අක්සක යන්න ඕනේ. ඉතින් ඉතින් ගල වටේ මම යන්න තියෙන්නේ. හැබැයි ඒක ඇතුළට ෆෝන්වත් මොකවත් ගෙනියන්න බෑ. 89.9 මේ අපේ තුවේ ගයිඩ් මගු වතන්න. ඉස්තුවන්නේ නේපාලේ යතම අපේ නේපාල් ගයිඩ්. එතකොට මේක තමයි ඉතින් තාත්තේ. ඉතින් මට හරිම සතුටුයි මම සීගිරි උඩට ගම නැග නිසා ඒක තමයි දැන් ටික ට්‍රැක් කරලා වගේ යන ගඩක් ගන්නවා. සත්‍ය කටුකයි කියලා තමයි මෙයා එයාගේ නිගුව එක දුන්නේ අදහස් ප්‍රකාශ කරේ. ඉස්සරහ යනකොටත් මේ වගේ ගලක් තියෙන එනකොටත් එක පැත්තෙන් නෙමෙයි යන්න එන්නේ තියෙන දෙපැත්ත. හැබැයි එකම තැනට තමයි අත්දැකීම් එළියට එන්නේ. ඔව් ඒ කියන්නේ ගල වටේම යවනවා මේ කට්ටිය සුබිරි. අපි ආවා උඩ ඉඳලා පල්ලෙහාට. දැන් නම් මහන්සි නෑ දැන් නම් අවුලක් නෑ. මොකෙත් එක අපි අම්මා පල්ලෙහා තියලා ගියේ. අපේ අම්මා ගොඩක් Just look at the hang. දැන් අපි යන්න හදන්නේ ආයෙත් බෑන්ඩ් එක. අපි දැන් සිරිපාදේ ගිහිල්ලා going back to lunch. ඉතින් අපි හිමි බෑන්ඩ් එක ගන්නකොට අපි විතර අංකල් කෙනෙක් හම්බුණා. මොන බාඩට යා අපිට කරන දේ. අන්න රම්බන්න වෙ ඉන්නේ දීගිරි රම්බන්න. උඹට නමයි නම. Thank you. Thank you. මොකද වඩු? Top badu. ඊයම නෝන. රහ ගන්න ඕනේ. මේ අබෝ. නෝන කියන්නේ ඔබට. නෝන දෙවිටයි. මේ ෆෝටෝ මෑන් එකක් දෙන්න. ඔයාගේ අතින් දෙන්න. මේ ඕනෑම කෝල් කරලා නෝ. Mango. I want on the edit එක. මේක අගන්නේ නෝන. But I want edit one. මට ඕනේ හොඳට edit එකක්. ඉතින් ඔකුල නෑ ඔක. දන්න මේව කනකොට වෙන්න බෑ. අඹුල් නෑ. දැක්කම මම විසින් කරා. හොඳයි නෝන. නෝනට දෙවි හඳුරන් ඉදිරියයි හතුරු නැතිව මිතුරු බීවා සීල බලාපොරොත්තු වේවා. එතකොට එකයි ආපු ගන්න එක කලර්. ඉතින් ඒ අප කෑල්ලකුත් කාලා දැන් අපි ආයෙත් වැටික් ගාවට යනවා. ඒ කියට පස්සේ වස්සලක්කා එහි ඉඳලා එනකොට අරගාපු චොක්ලට් ගෙනා ඒව තිය වෙලා අපි ඉතින් ඒවත් කොහොම හරි කෑවා. ඔයාලට කියන්න ගයිස් මාර මව්වයි. අපි දැන් සවාරි යන්න හදන්නේ. දැන් අපි ඉතින් අපේ සෆාරි යන වාහන දෙක ඇවිල්ලා අපි දැන් කට්ටිය බෙදාගෙන නගින්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම වත්තලක්කලා ගිහින් යනවා. ඔන්න දැන් අපි යන්න හදන්නේ. ඉතින් මෙච්චර ලංකාවේ ඉඳලා ඉපදිච්ච දවස් ඉඳලා අත්තම මගේ පළවෙනි පාරට සෆාරි කියන්නේ මොකද්ද? ඒ සෆාරි වාහනේ යනකොට මොන වගේ ෆීලින් එකක්ද තියෙන්නේ කියන එක හරි ඉගෙන ගන්න. Going safari.
හරිම මහන්සි but still යන්න බැටි. ඇත්තටම සුපිරි හයියෙන් යන වාහනේ. හැබැයි අපිට ටිකට් ගන්න නම් ගොඩාක් වෙලා ඉන්න වුණා අවුවේ කරවෙවි. කොච්චරනම් හිටියද සෙනග කිව්වොත් ඔයගලන්ට පෙන්නන්න අම්මා. තමයි යන්න ටිකට් ගන්න නම් තියෙන අපහාම. was තමයි මේ ඔයාලට පේනවද වාහන තියෙනවා 200ක් 300ක් විතර. ඒ හැම වාහනයකම ෆොරිනර්ස්ලා 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මාරම ට්‍රැෆික් එක. ඉතින් දැන් ඔන්න අපි කොහොමද ටිකට් අරගෙන ඒ පොලිමටත් විනාඩි 20ක් විතර ඉඳලා පොලිමේ දාගෙන අපි දැන් ඔන්න ටිකට් පෙන්නලා ඔය ෆොරස්ට් එක ඇතුළට යන්න තමයි හදන්නේ. ඔන්න දැන් තමයි අපි පටන් ගන්නේ. ඉතින් ඇත්තටම මාරම හයියෙන් යනවා. ඉතින් මම දෙපැත්තම කැමරාස් ඔන් කරගත්තා. ඒ වගේම අර වලවල් වගේ තියෙනවා. ඉතින් පොඩ්ඩක් විතර මේ වෙනස්ම වෙනස් අත්දැකීමක් මට. මොකද මට first time I'm so excited. ඉතින් මුලින් ඉඳලා මම නම් full එවර වෙනකම් enjoy කරා. ඉතින් ඔයාලත් ඔන්න ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවා. කොළඹ ඉන්න කෙනෙක්ට ඇත්තටම මේක මාරම ලොකු දෙයක්. මොකද අපි දකින්නේ බිල්ඩින්ග්ස් වාහන ඒ දේවල් අපි වාහනේ හයියෙන් ගියත් උපරිම වේගෙන් යන්නේ හයිවේ එක. ඒත් ඉතින් ඔය ගස් කොළන් එක යවෙන්නේ නැහනේ අපිට. ඉතින් මට මේක වෙනස්ම හැඟීමක් ඒ වගේම වෙනස්ම අත්දැකීමක් and like I'm so happy. කෙනෙක් වචනෙන් කියන්න බැරි තරම් happy. Thank you so much වස්සලාක මාව එකන් ගියාට. They don't make their own. Now I'm going to show you elephants. That way, go. Nice. It's so good. That's it. Gua arah dia udah baru kan. Bukan mau ada anak-anak.
won't look. Teknologi ke ini tinggal mana tu ini kan bo ada dia kan mana kan mana tinggal pun dia tak anu dia tak kan saya berada di mana lah saya yang ini mana ada kan ini yang ada di yang ini mana mana lagi is yes itu bukan is the one as madu tu ඔන්න ඉතින් සෆාරි ඉවරයි එලිෆන්ට් සෆාරි ඉවරයි දැන් ඔන්න අපි පාරේ අපි ඉන්න හොටෙල් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඒ යනකොට අපි ඊයේ පාරේ හයියෙන් ගියා. ඉතින් මම හිතන්නේ මෙහෙ එහෙම යන්න පුළුවන් ඇති. මම දන්නේ නැහැ ඒක පුළුවන්ද බැද්ද කියලා. ඒකට වෙනස්ම ඇද්දකීමක් වුණා මට. ඉතින් ඕගොල්ලෝ දැක්ක ඇතිනේ මද්ද කිපුණු අලි කිඩියා අලි වර්ග ගොඩාක් හිටියා. ඉතින් ෆොරනර්ස් දෙන්නට අලි දැකලා එපා වුණා. මොකද ඒගොල්ලෝ පින්නවල ගිහලත් ගොඩාක් අලි දැක්කනේ. ඊට පස්සේ ඉතින් මෙහෙට ආපුවාමත් අලි විතරයි දැක්කේ. ඉතින් යාළුවා කිව්වා ලංකාවේ ගොඩාක් අලි ඉන්න සංකෝ කියලා. ඉතින් නෝ තමයි තාත්තේ අලි ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි අපි කමඩේෂන් ඇවිල්ලා වොෂ් දාලා පොඩ්ඩක් වෙලා නිදාගෙන ඉඳලා දැන් මේ රෑ කෑමට එළියට යන්න තමයි හදන්නේ. ඉතින් අපි හිටපු තැනේ ඉඳලා විනාඩි 5ක්වත් යන්න මෙන්න මේ රෙස්ටුරන්ට් එකට. ඉතින් ඔයාලත් ආවොත් නඹුල්ල පැත්තට අනිවාර්යයෙන්ම මෙන්න මේ රෙස්ටුරන්ට් එකට යන්න. ඒකේ වයිබ් එකත් හරිම ලස්සනයි. ඒ වගේම කෑමත් සුපිරියටම තිබ්බා. උණුවෙන් සීෆුඩ් රයිස් මම හිතන අපි ගත්තේ. ඒකයි චොප්ස් එකේ තිබුණා ස්පයිස් එක සුපිරි. ඉතින් ඕගොල්ලන්වත් අනිවාර්යෙන් මෙතනට එන්න වලාවොත්. ඉතින් මෙන්න මේව තමයි අපිට හම්බුච්ච කෑම. ඉතින් මේක සුපිරිටම තිබ්බා. ඒ රයිස් ටික නම් බඩ පැලෙන්න කෑවම නම් මොකද බඩගින්න ඉතින් මොකද අපි දවල්ටත් අපිට හරියට කන්න බැරි වුණා. මොකද සීග්‍රි ගිහිල්ලා එහෙම මැනිත් පැත්තට අපි සෆාරි ගියේ හින්දා. ඒ වුණාට එහෙමයි කියලා ගොඩාක් කන්නත් බැහැ. මොකද බඩ පිල්ල තිබ්බ එක මුරුකු පස්ලක්කගේ අම්මා හදලා තිබ්බනේ. ඒව කාලා නම් මම හැබැයි මෙතන රයිස් එක රස නිසා නම් මම ගොඩක් කෑවා. මං අපි හිටපු විලා එක ඔයගලන්ට ඊළඟ බ්ලොග් එකෙන් පෙන්නන්න. මම මේ බ්ලොග් එකේ හිටපු තැන බ්ලොග් කරලා නැහැ. මොකද අපි රෑන ගියේ ඒ හන්ද මහන්සියට කරන්න උන්නේ නැහැ. අතුරු පාස විදිහට අයිස්ක්‍රීම් උත් හම්බුණා. Hope you guys enjoyed my vlog. See you soon. Bye bye.